පහුගිය කාලවල සවකවානෝ තුළ බුදුහාමුදුරු ලංකාව ඉපදුනා කියන කාරණාත් එක්ක මහා ආందోලනයක් ඇති වුණා. ඒ වගේම විවිධ අය විවිධ වූ අදහස් දැක්වුවා. ඒ වගේම විශේෂයෙන්ම පරම පූජනීය මහා සංඝරත්නය, විද්වතුන් සහ විවිධ වූ පාර්ශවයන් මේ පිළිබඳව කරුණු කාරණා ඉස්මතු කරා. මේක සම්පූර්ණ අසත්‍ය කතන්දරයක් සහ ධර්මයේ විකෘති කිරීමේ මූලික ස්ථානයක් කියලා හැමතැනම ප්‍රචාරය වුණා. මේ කරුණව අපි අහර කොහොමද? ඇත්තටම බුදුහාමුදුරු ලංකාවේ ඉපදුනා කියන මේ කාරණාවට සාක්ෂි තියෙනවද? පළමුවම කියන්න ඕන මේ කාරණාව අපේ කන වැටෙනකොට අපි නම් කළේ ඇතැම් වගේ ගල්මුල් විසි කිරීම නෙවෙයි, අපහාස උපහාස කිරීම නෙවෙයි. ඔයා බැලි. එහි ප්‍රතිඵලයකුයි අපි හොයාගත්ත සාධක අපි ඉදිරිපත් කරන්නේ. පූජ්‍ය මෙවන පලානේශ්වරී ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ, ගරුතර ස්වාමීන් වහන්සේ මේ කාරණාවන් ඉස්මතු කරනකොට මේ සූත්‍ර දේශනාවල විකෘතීන් පෙන්වලා දෙනකොට අපි කලේ උන්වහන්සේ හමු වෙන්න යෑම. ගිහලා ප්‍රශ්න කිරීම, තර්ක කිරීම, මේ කාරණා කියන්න තියෙන පදනම හේතු මොනවද කියන එක විමසීම. එයයි බුදුහාඳුර අපිට කිව්වේ හේතුව බලන්න. හේතුවක් නැතුව ඵලයක් හටගන්නේ නැහැ කියන එක පිළිබඳ. ඒ අනුව අපේ පින්වත් ජනිත මහත්මයා ඉස්මතු කර මේ ලංකාවේ නෙවෙයි බුදුහාමුදුරුවෝ ඉපදුනේ කියන කාරණාව. ඒක ඒ පසුබිම මෙහෙමයි සැකසෙන්නේ. අපි මේ කාරණාවට උත්තර හොයන්න ඕන එදා ඉතිහාසයට ගිහිල්ලා. ඉතිහාසයේ ලංකාවක් නැහැනේ. ඉතිහාසයේ තියෙන ලංකාපුර රාජධානියක්. බුදුහාඳුරන්ගේ කාලේ මේ සිව් දිසාවක් තිබෙන්නේ. එහි එකක් තමයි ජම්බුද්වීපය. එහෙනම් ජම්බුද්වීපයේ මේ හෙළබීමේම එක්තරා කොටසක් කියන එක පිළිබඳව මේ ලේඛනවල තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඓතිහාසික ඒ සාධකවල උන්වහන්සේට පූජා කරන ලෙන් විහාර, උන්වහන්සේගේ ශ්‍රාවක භික්ෂු සංඝයාට පූජා කරන ලෙන් විහාරය පිළිබඳ සාධක තිබෙනවා. මම ඔබට කිහිපයක් පෙන්නන්නම්. ඒ වගේම විශේෂ කාරණාවක් මෙහි ඉස්මතු වුණා චත්තාරිමානි ටානානි පිළිබඳව. මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද හාමුදුරුවෝ අහන ප්‍රශ්නට අපේ පින්වත් සමන් මහත්මයා මේ කාරණේ මතු කරා. උන්වහන්සේ දේශනා කරනවා චත්තාරිමානි ආනන්ද සද්දස්ස කුලපුත්තස්ස සංවේජ දර්ශනීයානං සංවේජනීයානං. මේක පරිවර්තනය කරනවා මහත්මයා ආනන්දේනි සදහවත් කුලපුතක් හට දක්නට සුදුසු සංවේග උපදවන මේ තැන් හතරකි. බුදුරජාණන් වහන්සේ සංවේග නසන්න ධර්මයේ දේශනා කරේ. දුක නසන්න පරිවර්තනය කරලා දෙනවා මේ ස්ථාන හතර. බුදුහාඳුරුවෝ ඉපදුණු, සිද්ධාර්ථ කුමාරයා ඉපදුණු, බුද්ධත්වයේ ලබාගත්ත, ප්‍රථම ධර්ම දේශනා පැවැත්වූ, පිරිනැම් පාපු මේ ස්ථාන හතර දැකලා අපිට අඬන්නේ කියලා දේශනා කරාය කියලා තමයි මේ කියන්නේ සංවේග උපදව ගන්න කියලා. ඒක අභව්‍යයි. ඒක විශ්වාස කරන්න බෑ. ඒක පිළිගන්නට බෑ. බුදුරජාණන් වහන්සේ දුක නසන්නට උගන්වපු ක්‍රමයක් දේශනා කරපු කෙනෙක්. මේකෙන් කිව්වේ සංවේජනීය නැකුවේ රාග දේශ මොහ නීයනංකේ දුරු කරගන්න, ඉවත් කරගන්න මේ සතර ස්ථානයන් වලදී පුළුවන් කියන එක. රාගෙන් තොරව, දේශෙන් තොරව, මොහෙන් තොරව අදිෂ්ඨාන පූර්වකව විතරාගී විතදේශී විත්මෝහී උතුමෙක් බවට පත් වෙන මේ ස්ථාන හතරෙන් එකකට ගිහිල්ලා පුළුවන්. මොකද ප්‍රශ්නේ උත්තරේ ඒකයි. ඔබ වහන්සේ දැන් පිරිනවන් පානවා. දැන් කවුද මේ නිවන් දකින්න මඟ පෙන්වන්නේ? මේ අහිංසක ජනතාව කොහොමද නිවන් දකින්නේ කියලා. අන්න ඒ ප්‍රශ්නෙටයි උත්තර දුන්නේ. මෙතන පැහැදිලිවම මේ මාගදී භාෂාවේ මේ වචනේ තියෙනවා චත්තාරි මානි. මේ ස්ථාන හතර මානි කියන්නේ මැනුමෙන් එක හා සමානයි. මේක ඊටම වැදගත් කාරණාවක්. මෙන්න මෙහිමයි සත්‍යය හොයන්නේ. මේ බුදුහාඳුරුන්ගේ බුද්ධ වචනේත් එක්ක ප්‍රායෝගිකව මේ කියන කාරණාව මේ හෙළබීමේ තියෙනවද? මැනුමෙන් එක හා සමාන මානි එකම රේඛාවක, එකම දේශාංශ රේඛාවක එක පෙළට පිහිට ස්ථාන හතරක් මේ හෙළබීමේ තිබෙනවද? පූජනීය ස්ථාන හතරක් තිබෙනවා. කල්තොට බුදුගල, බඹරගල රජමහා විහාරයේ නුවර තෙල්දෙනි, හිරිවඩුන්නේ බෝධින් වහන්සේ, ඉසිම්බැස්සගල ඉසිපතනාරාම. මේ ස්ථාන හතර ගුවන් සතපොලින් වලින් එකිනෙකට එක සමානයි. මේ ස්ථාන හතර එකම රේඛාවක පිහිටලා තියෙන්නේ. එතකොට මේ සූත්‍ර දේශනාවට ගැලපෙනවා. ඒ වගේම මා ඔබට පෙන්වලා දෙන්නම් බුදුරජාණන් වහන්සේ මේ හෙළබීමේ පහළ වූ උතුමෙක් කියන එකට සාධක මේ ඊ타මත්ම පැරණි හා ශිලාලේඛනවල තියෙන සාධක බොහෝ කාරණා තිබෙනවා. එයින් මම කිහිපයක් අවස්ථාවේ සහ කාල වේලාවේ හැටියට පෙන්වලා දෙන්නට කැමැති. මෙතන මේ ගල්ගමුවේ කඳුරු වැව අසල තියෙනවා සෙල්ලිපියක්. පරුමක සමුදහ ලෙනේ කොණගම නම කරපිතේ අද කරේ. මේ ගෞතම බුදුරජාණන් වහන්සේට නෙවෙයි කොණගම බුදුරජාණන් වහන්සේට පූජා කරපු සෙල්ලිපියක්. කොහෙද තියෙන්නේ? ගල්ගමුවේ. මේව කියවලා බලන්න. මේව කියවලා බලන්නට ඕන. එහෙම නැත්නම් මාදුරුවය අල්ලා කුම්රහිට ගියාම එතන තියෙනවා කස්සප බුදහ මඩ මතයේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේට පූජා කරපු
ලෙනක් තිබෙනවා. එතකොට දඹදිව මෙහි නොවේ නම් ඔජදීපේ වරදීපේ මණ්ඩදීපේ මෙහි නෙවෙයි නම් මේ කොණාගම බුදුරජාණන් වහන්සේට කාශ්‍යප බුදුරජාණන් වහන්සේලාට මේ පූජා කරපු සෙල්ලිපි මේ ලෙන් විහාර මේ නාමයන් කොටපු ඒ විහාර තිබෙන්නට කොහොමද? හේතුව කුමක්ද? ඒ වගේම තව තිබෙනවා මෙහෙම තිබෙනවා සරියුත් හිමියන් ඇතුළු බුදුරජාණන් වහන්සේ ඇතුළු ඒ ශ්‍රාවක සංඝයාට පූජා කරපු ලෙනක් භගවත ගොතම සමනේ මොග්ගලි පුත තෙරහ සරිපුත තෙරහ පුස තෙරහ පුන තෙරහ සදි විහරිය අගත අනගත චතුදිස සගස දිනේ පරුමක අබේ පුත පරුමක එරක. මේක පරිවර්තනය භගවත් ගෞතම ශ්‍රමණයන් බුදුරජාණන් වහන්සේ මුගලන් තෙරුන් සරියුත් තෙරුන් පුස තෙරුන් පුන තෙරුන් කියන්නේ පුන්න තෙරුන් වැඩ සිටි තැන වැඩි නොවැඩි සතර දිසාවේ සංඝයාට ප්‍රධාන අබේපුත් එරක විසින් පූජා කරන ලදී. ගෝණගල පර්වත ලිපිය. මේ ලිපි අධ්‍යයනය කරන්න ඕන. මේ ලිපි කියවලා බලන්න ඕන. ඒ වගේම මේ තියෙන්නේ ත්‍රිසිංහලයේ කඩයිම් පොතක්. ත්‍රිසිංහලයේ කඩයිම් පොතක්. මේ ත්‍රිසිංහලයේ කඩයිම් පොත දැනට තියෙනවා බොරැල්ල YMB එකේ පුස්තකාලේ. ඔබට පුළුවන් දැක බලා ගන්නට. මෙහි පැහැදිලිවම සඳහන් වෙනවා මේ කඩයිම් පොතක් කියලා කියන්නේ ඒ දේශ සීමාවන් තමන්ගේ වත්කම් අයිතිවාසිකම් පිළිබඳව සටහන් කරපු එකක්. මේක කියනවා රාවණ පරපුරේ රජ සමයක මේ දේශයට පැමිණි සුනාමියක් පිළිබඳව ඉතිරි ඒ රාවණාගේ මෙතන කියන රාවණාගේ අධර්මයෙන් අනාථ විය. රට අනාතුනා කියන විස්තර කරගෙන ආවිල්ලා ඉතිරිව තිබූ ශ්‍රී ලංකාද්වීපය කකුසඳ කොණාගම කාශ්‍යප යන තුන් බුදුවරුන් කල වෙන වෙනම නාම ගෝත්‍ර වෙයි. අපබුදුන් සමයෙහි පළමු මහමෙවුනා උයන් මැද 12 යොදුන් නුවර වෙයි. මේ විදිහට විග්‍රහයක් තිබෙනවා. එතකොට මේ පෙර බුදුවරු සමයේ ඉඳලා මේ රටේ මේ විස්තරයක් පිළිබඳව පැහැදිලිවම දේශනාවක් තිබෙනවා. ඒ වගේම මෙතන මේ තවද අපබුදුන් තුන්වන සමයෙහි වඩිනා දිනෙහි කැලණියට හා නර්මදා නම් ගංගාවට. ඔබ නර්මදා නම් ගංගාව කොහෙද තියෙන්නේ කියලා ඔබ මීට පෙර අහලා තිබෙන්නේ. ඉන්දියාවේ කියලා. එතකොට නර්මදා නදිය තියෙන්නේ මේ කැලණිය. අසන්නේ මේ මෙතන පැහැදිලිවම කියනවා කැලණියට හා නර්මදා නම් ගංගාවට හා මක්කමට මෙකී ස්ථාන වැඩ මේ ශ්‍රීපාද ස්ථාන පිහිටවන කතන්දරයේදී මේ ත්‍රිසිංහලයේ කඩයිම් පොතේ තියෙනවා. ඒ වගේ ඊටම වැදගත් තොරතුරක් තිබෙනවා. මේ මේන් ඔගලන් 5ක් විහාරයට පුදයි. මෙහෙම විස්තරයක් කියගෙන ඇවිල්ලා පට්ටිගේ ගම සාක්‍ය රජුන් වන්නේය. පට්ටියේ ගම සාක්‍ය රජුවන්නේය. તો සාක්‍ය රජුරු ඉඳලා තියෙන්නේ ලංකාවේ. ඒ පට්ටිය ගම කියන එක ඒ රජතුමාට අයිති කියන එකයි මේ කියන්නේ. ඊටම වැදගත් තොරතුරක් තියෙනවා පස්වක මහණුන්ට. පස්වක මහණුන්ට පූජා කරපු ලෙනක් තිබෙනවා. පස්වක මහණුන්ට පූජා කරපු පමදිනි ගොම ආරාමයයි වැවේ හොරවයි වතුර උස තුන්රියන් හමාරයි බිජුතිස් අමුණයි මෙම ගම කුඹල් දිවෙල බණ්ඩාර විසින් පූජා කරලා තියෙනවා පස්වක මහණුන්ට. ඒතර පස්වක මහණුන් කොහෙද ඉන්නේ? මේ හෙළබිමේ. ඒතර මේ වගේ ඊ타ත්ම වැදගත් කාරණා සමුදායක් තිබෙනවා මේ කඩයිම් පොත්වල සඳහන් වෙලා. අපි කියන්නේ මේවා අධ්‍යයනය කරන්න. මේවා අධ්‍යයනය කරලා බලලා ඔබ යම් තීන්දුවකට බැස ගන්න. මේ අපේ කම ගැන පිළිබඳව කතාවක්. ඒ වගේම ඊටම වැදගත් මහා වංශයේ 425 වෙනි පිටුවේ සඳහන් වෙනවා මේ අශෝක රජතුමා ධර්මාශෝක රජතුමා නම් රජතුමා හැම පැත්තෙම මහසාගරයෙන් සීමා වුණ ජම්බුද්වීපයේ දුටුවේය. ඒතර ජම්බුද්වීපය කියන්නේ හැම පැත්තෙම මහ මුහුදෙන් වට වෙච්ච සීමා වෙච්ච දීපයක් කියන එක. ඒ වගේම මේ අචිරවතී ගංගාව පිළිබඳව පරක්කම බාහු රජතුමා ගොඩ නගපු ඒක මේ මහවැලි ගඟ ආශ්‍රිතේ මහවැලි ගඟේ එක ශාඛාවක් විදියට ඊටම ඒ.වී. සුරවීර මහත්මයාගේ රාජාවලිය පොතේ සඳහන් වෙනවා දඹදිව මැදින් සිව් මහා ගංගා වැටුණා පිටුව 30. ඒ වගේම තවතනක සඳහන් වෙනවා පිටු අංක 48 වන්නේ රාජාවලිය පොතේ දඹදිව සාගල නුවර මිලිඳු රජ අධර්මයෙන් බමුණු මැරුවේ මේ අවදිහි මේ දත යුතුය. එකලට මේ දඹදිව සිරිලක රජගල චෝරනාග රජ. එකලට මේ දඹදිව සිරිලක රජගල චෝරනාග රජ. ඒතර දඹදිව කියන්නේ මේ සිරිලක. එතකොට රජගරේ කවුද? චෝරනාග රජුරු.
ඉතින් මේ වගේ විශාල විදිහේ තොරතුරු සම්පින්ඩනයක් තිබෙනවා මේ අපි ඉදිරිපත් කරන්නේ අපේ කාල වේලාවත් එක්ක ඉතාමත්ම සරල සුළු තොරතුරු ප්‍රමාණයක් විතරයි. එදා හෙළදිව ග්‍රන්ථයේ රොබර්ට් නොක්ස් කියනවා සිංහලය මනාහි දඹදිවදී මා විසින් දක්නාලද අන් හැම මිනිසුන්ටම වඩා යහපත් අය වෙති. එයා සිංහලය දැකලා තියෙන්නේ දඹදිවදී. ඒතර සිංහලය ඉන්නේ දඹදිව. ඒ වගේම නෝත් ආණ්ඩුකාරතුමා පිළිමතලාව සාකච්ඡාවකට කැඳවන නෝත් ආණ්ඩුකාරතුමා උපක්‍රමයක් විදිහට කැඳවන්නේ සාකච්ඡා කරන අවස්ථාවේ නෝත් ආණ්ඩුකාරතුමා අත්අඩංගුවට ගන්න. ඒ ව්‍යර්ථ වෙනවා. ඒක සඳහන් වෙනවා මෙහෙම එතුමාගේ සටහනේ තියෙනවා දඹදිවට තමයි the governor went to දඹදිව. ඒ කියන්නේ මෙයාගේ අර පුජ්‍යලික ආරක්ෂකයොත් එක්ක ගියා. නමුත් එහිදී ඒ ස්ථානයට ළඟා වෙනකොට මෙයාට එකතු වෙලා තිනවා ඒ කියන්නේ මේ අදාළ ස්ථානයේදී දඹදිවදී. ඒ කියන්නේ මේ මෙතන කලින් විස්තරයක සඳහන් වෙනවා මේ කොළඹ ඉඳලා කිලෝමීටර් 57ක් නැගෙනහිර දිශාවෙන් පිහිටි දඹදිවට තමන් යනවය පිළිමතලාවත් එක්ක සාකච්ඡාවකට කියලා. ඒතර මේ නෝත් ආණ්ඩුකාර වෙලා ලියවපු මේක තියෙන්නේ සිලෝන් ඇන්ඩ් සිංහලීස් කියන ග්‍රන්ථයේ. ඉතින් මේ වගේ යටත් විජිත සමයේ ලියන ලද බොහෝ සූත්‍ර මේ ලේඛනවල තියෙනවා from ජම්බුද්දීප් බකට් ඇතුලේ සිලෝන්. මේ වගේ විශාල තොරතුරු රැසක් තිබෙනවා. ඉතින් මේ අපි කියන්නේ මේ තොරතුරු අපිට හමු වෙන්නේ. මේ තොරතුරු අපි සොයාගන්නේ පූජ්‍ය මියවනපලානේ ශ්‍රී ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ මේ කාරණාවන් මතු කරලා පෙන්නලා දුන්නට පස්සේ මේ පිළිබඳව අපිට සොයා බලන්න උනන්දුවක් ඇති වුණ නිසා අපි බොහොම ඊටාම කාරුණික ඉල්ලීමක් කරනවා. ඊටාමත් වැදගත් මේ ප්‍රශ්නෘතය මේ කාරණාව මේ අපේ කම අපේ රට අපේ ජාතිය අපේ බුදුන් අපේ හෙළබීම පිළිබඳ කාරණාවක් අපේ ඉතිහාසය පිළිබඳ කාරණාවක් අපේ අනාගත දරු පරපුර නිවැරදි කරන්න කෙලින් කරන්න නගා සිටවන්න අවශ්‍ය වෙන කාරණාවක්. ඒ නිසා මේ පිළිබඳ සොයා බලලා තර්ක විතර්ක විවේචනය කරන්න වඩා සොයා බලා විමසා බලා අපි ඒකට ඒකරාශී වෙලා එකතු වෙලා සාකච්ඡා කළා තීන්දුවක් ගනිමු තීරණයක් ගනිමු රටේ අනාගතය වෙනුවෙන්.